origin. Hello guys, කොහොමද කාලයට පස්සේ දුබ්බරලා අලුත් කතාවක ආරම්භයක් වගේම කූඩුව හිස් සත්තු ටික ඔක්කොම දුන්නා. කූඩුව නම් හිස් සත්තු ටික එක සතෙක් වන්දේ ඔක්කොම දුන්නා. ආය පරවි ගැන වීඩියෝ දාන්න හම්බෙන්නේ නැති වෙයි. ඒත් ඉස්සරහට මම ඉන්න පෙන්නන්නම්. මගේ චූටි ෆාම් එකේ වීඩියෝස් ටිකක් දාන්න පුළුවන් වෙයි. ෆාම් එක බලන්න කලින් දෙයක් බලමු. මේ ඔයාලට මතකද දන්නේ නැහැ හාව චූටි හාව දෙන්නෙක් ඉන්නේ. හාව මේක ඉන්නේ. ෂෝකිරි බෝලේ. එයා ඉන්නවා. මේ දැන් බඩගිනිලා ඔය එකේ කන්න ඉල්ලන්න. මෙයා ඉන්නවා. ඉස්සරහට මෙයාලගේ වීඩියෝස්. එතකොට තව ඉන්නවා මේ ඔයාලට මතකද දන්නේ ෆීමේල් එක්කෙනෙක් ඉන්නවා. ෆීමේල් එක්කෙනෙක් එක්ක තව අලුත් ගොඩක් ඉන්න අලුත් කට්ටිය. මේ පැටව මෙහෙම දිලා. පැටව ටිකක් ඉන්නවා වේනද ඔයාලට. මේ පුදුම දහංගල කාරෙක් තමයි. දංගයෝ. චූටි පැටව ටික. මෙයාලා නම් දැන් තාම මාසයක් වගේ ඇති. අට දහංගලයක් තියෙන්නේ අර. තියෙනවා ඇති. දුවනවා. මේ ටික ඉන්නවා. එතන දෙන්නෙක් ඉන්නවා, එතන තුන් දෙනෙක් ඉන්නවා. එයාලා දැන් ලොකුයි සාමාන්‍යයෙන්. දැන් මෙයාලට මාසයක් විතර ඇති. මම කලින් වීඩියෝ එකක් ගියා නැතුව ඇති මෙයාලා ගැන. නඩුරට. හරි යන්න දෙන්න. මේ කට්ටියගේ අප්ඩේට්ස් ගේන්න පුළුවන්. වහගනිමු. හොඳට වහගන්න ඕනේ මොකද සත්තු ඉන්නවා. ඊට පස්සේ උන් පැනලා ඉවරලා මෙයාලා ඇටැක් කරනවා. ඊට පස්සේ නඩුවක්. මෙතන බෙටා කෙනෙක් ඉන්නවා. මේ බෙටාගේ වර්ගය දන්න කෙනෙක් කියන්නේ මේ උක්‍රාණ කියන අපේ කෙනෙක් තමයි. මම යාව තියාගත්තා. ලව්බර්ඩ්ස් කූඩුව. ලව්බර්ඩ්ස්ලා දෙන්න ඉන්නේ. මේ තියෙන මගේ පොඩි ෆාම් එක. ඉස්සරහට වීඩියෝස් ඉදින් ඉන්නේ මේක ගැන තමයි. පාරයි ගැන වීඩියෝ දාද්දි කට්ටිය එක්සෙට් වෙලා හිටියා වගේම මේකට වීඩියෝ දාද්දි කට්ටිය සෙට් වෙලා සබ්ස්ක්‍රයිබ් කරලා මේ සපෝට් එකක් දෙන්න. මේ කියන්න බැරුණා පොඩි මේකක් තමයි තියෙන්නේ. මේ තව සබ්ලා 200ක් වගේ තමයි වන්නේ වන් කියන්නේ. ඒකට පොඩි සපෝට් එකක් දෙන්න කට්ටිය මේ වීඩියෝ බලලා. කෑම දාලා තියෙන්නේ. මේක ඉන්නවා. මම ඇත්තටම කිව්වොත් පොඩි බිස්නස් එකක් කරන මාළු පැකට් කරලා ඉතින් පැකට් වලට ගහලා පොඩ විකුණනවා. ඒක බිස්නස් එක නිසා තමයි වැඩිපුරම පරායි ටික දෙන්න ඕනේ. මේක හදන්න අමාරුයි. යාර ගැන බලන්න වෙලාවක් නෑ. ඊට පස්සේ මේ තරම සත්තු හදලා වැඩන්න මේක ඉන්නේ පැටව. අතර පොළ පාටලා තිබ්බනේ. ඔකසේ දන්නේ ආවර. ඒ කැම දාලා තියෙන්නේ පැටව ගොඩක් ඉන්නවා. සාමාන්‍ය සති දෙකමාර ඒ වගේ පැටව ඉන්නවා. මේක ඉන්නවා ෂෝට් ටේල්. ෂෝට් ටේල් වර්ග දෙක තුනක් ඉන්නවා මේකේ. මේ ලයි ටේල් එක ඉන්නවා, නෝමල් ස්කයි ෆින් එක ඉන්නවා. එතකොට තව ඉන්නවා සීබ්‍රා දෙන්න තුන් දෙනෙකුත් ඉන්න. කියන්නේ මම මේක ඉඳපු සත්තු ටික තමයි මේකට දැම්මේ. මොකද මේකේ තමයි මේ සත්තු ලොකු කරන්නේ. මේ මැද පොන්ඩ් එකේ. මැද ඒකේ තමයි සත්තු ටික ලොකු කරන්නේ. පොඩි අය පොඩ්ඩක් දාලා කියන්නේ සාමාන්‍ය මං ගේන කට්ටිය ඉන්නවනේ. ඔය කොහකු සෙට් එකේම එනම චූටියට ගෙනාවේ. දැන් පොඩ්ඩක් ලොකුයි. එයාලා දාන්න පුළුවන් සයිස් එකට ලොකු කරගෙන ඒකේ. ඊට පස්සේ ඔතන එකක් තියෙනවා. මේක ඉන්නේ ගප්පි. ඕ යාළුවෙක් කියලා වලට දෙන්නන්න කියන්නේ. අඩි කබර පැටියෙක් කියලා කියනවා. මේ වගේ තමයි මාළු හදන්නේ. මේවත් ෆ්‍රිජ් පෙට්ටි තියෙන්නේ. පේනවා ඇති. ෆ්‍රිජ් පෙට්ටි වල තමයි මාළු කරන්නේ. මොකද
ලෝ බජට් විදියට මේක අපිත් දැන් සෑහෙන පොඩියට ගෙනාවේ දැන් ලොකුයි දැන් එයාලා එළියට දාන්න පුළුවන් සයිස් එකට ඉන්නවා මේක තව යට වලට වෙනවද ඇත්තටම කිව්වොත් මේ වතුර එහෙම හොඳට පාටට තියෙනවා කියන්නේ අවුලක් ගිහලා නෑ අර වටේ කොළ පාට බැඳිච්ච එක තමයි පාටට පේන්නේ ඒක හොඳ නිසා මම ඒක සුද්ධ කරන්නේ නැහැ සාමාන්‍යයෙන් හොඳටම ජරා වුණොත් විතරයි සුද්ධ කරන්නේ මේවා නම් ෆිල්ටර්ස් දාලා තිබ්බත් කළු පාට වෙලා තියෙන්නේ මේ මොකද මේවා නම් ෆිල්ටර්ස් දැම්මත් කළු පාට වෙලා තියෙන්නේ මේ ඒකේ මේ හිතා ගන්න බෑ කියලා වතුර පාට විතරයි වහම පොඩ්ඩ අවුල තියෙන්නේ කියන්නේ මේවා වෙලා බලන්න මේ වතුර එහෙම ක්වොලිටි මම වතුරක් අරන් පෙන්නන්න එහෙම ක්වොලිටි එතකොට මේ රම්පේ වැල දාලා දිනවා රම්පේ වැල දාන එක හේතුව දන්නේ නැතින කට්ටිය කොහොම තමයි ෆාම් එකේ තියෙන්නේ ආ මේක ඉන්න ෆයිටර් පැටව ඇත්තටම කොහොමද බ්‍රීඩින් එක දැම්මට මේ බ්‍රීඩින් එක හරියට කරගන්න බැරි වුණා ඒ කියන්නේ පැටව ටිකත් හොඳටම ආවා පැටව 500කට සිට් වෙන්න ආවා බට් මට කෑමක් ගේන්න බැරි වුණා ඇපෙක්ස් එකවත් මේවත් ගේන්න වෙනවා අලුතෙන් වේලා ඉතින් පැටව ටිකක් ඉන්නවා කටියෙත් දෙන්නේ මේ චූටි පැටවෙන්න අයිනින්නේ කියන්නේ මේ මේක ෆයිටර් පැටව ඊට පස්සේ අර පොඩි එකේ මම බෝමේ කරලා දැම්මා මේක ඉන්නේ පෝලා කැරට් කට්ටිය දන්නද පෝලා කැරට් පැටව ඉන්නේ මේකේ රාම්පිකස් දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් හැම එකටම වගේ මේක ඉන්නේ පෝලා කැරට් පැටව ටික මෙයාලා තමයි මේ විකුණන්න දාන්න බෑ මේ ටැංකිය හිස් මේකට මාල්ටයක් ගෙනලා දාන්න ඕනේ එතකොට මම එකපාරක් වලට පොන්ඩ් එක මේ ටික පෙන්නුවා ඒක ලොකු විස්තරයක් දුන්නේ නැහැ මේවා සාමාන්‍යයෙන් අර ඔයිල් බැරල් තියෙන ඒවා තමයි ඔයිල් බැරල් තමයි කපලා හදලා තියෙන්නේ මේ ටැංක් එක නම් මේ ගත් එකක් මේවා ෆ්‍රිජ් පෙට්ටි මේවා සල්ලි වලට අරගෙන එතනකොත් මේවා හිල් වහලා තියෙන්නේ යට එහෙම කළු පාට දාලා තියෙන එන්සීල් දාලා මේක යට තියෙනවා ඒව වහලා තියෙන්නේ හරකින් හොඳටම පේනවා මෙතන යාළුවෙක් ඉන්නවා කියලා දන්නවා වැඩ ඉතින් වලක් දෙන්නේ හැමදාම ඇවිල්ලා හාරනවා මොනවා හරවත් දන්නේ හරි එතකොට ඉස්සරහට අප්ඩේට් වීඩියෝ ගොඩක් ගේන්න දෙන්න මේක ගැන දැන් හිතාන ඉතින් මාළු ගේන්න යනවා එතකොට ඒකේ වීඩියෝ එකකුත් ගේන්න කට්ටියටම කියන්න තියෙන්නේ සපෝට් එකක් දෙන්න මේ මොකද තව පොඩ්ඩයි තියෙන්නේ එහෙනම් අදට ගිහින් එන්න ඉස්සරහට මාළු ගැන වීඩියෝ මොනවා හරි ඕනනම් කියන්න ඒවට පුළුවන් විදිහට මම වීඩියෝස් කරන්න දන්න දේවල් ඔක්කොම කියලා දීලා මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි උනට පුළුවන් විදිහට පුළුවන් දේ කියලා දෙන්න තවත් ඉගෙන ගන්නවා මම මේ ගැන එහෙනම් කට්ටිය ජය වේවා අදට ගිහින් එන්න සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා හැමෝම මේ උදව්වක් දෙන්න තව පොඩි ගානක් තියෙන සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් හැමෝටම ජය වේවා